හෙලෝ ගයිස් අද යන්නේ පොඩි වීඩියෝයක් කරන්න අද තේවත්ත පල්ලියට තම යන්නේ ගොඩක් කට්ටේ ගිහිල්ල තියෙනවා ගොඩක් කට්ටේ ගිහිල්ල නෑ ඇත්තන මමත් ප්‍රස්ටයන් තම යන්නේ අපි ගිහිල්ල බලමු කොහොමද කියලා ගොඩක් කට්ටිගෙන ලස්සනයි කියල මේ පල්ලිය අපි ගිහිල්ල බලමු මේලා පල්ලි කොච්ච ලස්සන්ද මොනවාගේද එහෙම කියලා අපි දැන් ඉන්නේ වත්තල ඉඳලා දැන් අපේ බ්‍රෙක්ටෝක් එක ගවට තමයි යන්නේ බ්‍රෙක්ෆාස්ට් එකත් අරගෙන එහෙමම යන්න තමයි බැලුවේ අපි ගිහිල්ලා බලමු කොහොමද වෙන්නේ කියලා වැඩේ මේ පාන්නන් ට්‍රැෆික් එහෙමත් පොඩ්ඩක් තියෙනවා අවුලක් නෑ ඉතින් හිමීට යනවා අපි අද යන්නේ ඉලෙක්ට්‍රික් බයික් එක ඒකත් වලට කියන්න ඕනේ අපිට ඉතින් සද්ද බද්ද මුකුත් නෑ අපි පාඩුවේ යනවා සාමාන්‍යයෙන් අපෙන්නම් කිලෝමීටර් 13ක් වගේ තිබ්බේ අපි නෝමල් ගිහිල්ලා එන්න තමයි බැලුවේ අපි ගිහිල්ලා බලමු ඉස්සරහට මොනවාගේ දේවල් වලට මුණ දෙන්න වෙයිද කියලා දන්නේ නැහැ අපි සාමාන්‍යයෙන් යන විදිහට ගිහිල්ලා බලමු පොඩි ට්‍රැෆික් එකක් තියෙනවා කවුරු හරි දානවා ඉතින් ඉස්සරහ මොනවා ගන්නද අපි දැන් ඉක්මනටම යමු බ්‍රෙක්ටෝක් එක ගාවට දැන්නම් අපි බ්‍රෙක්ටෝක් එක ගාව ඉන්නේ ඒක ඇතුළට ගිහිල්ලා අපි මොන හරි කාලා මමයි වීඩියෝ එක දාන්නම් එහෙනම් අපි බ්‍රෙක්ෆාස්ට් එකත් අරගෙන දැන් අපි අපේ සුපුරුදු ගමන යන්නේ අපි ඉස්සරහට ගිහිල්ලා බලමු මොන වගේද කියලා ගමන දැන්නම් අපි ඉන්නේ රාගම ස්ටේෂන් එක ගාව දැන් අපි තව චුට්ට දුර අපිට තියෙන කිලෝමීටර් 3මාරක් වගේ ඉස්සරහට ගිහලා බලමු කොහොමද කියලා දැන්නම් ජාතික බැසිලිකාව ගාව ඉන්නේ තව පොඩ්ඩ දුරයි තියෙන්නේ අපි ඉස්සරහට ගිහලා බලමු ඔන්නනම් අපි එතනට ආවා දැන් මේ එහා පැත්ත බයික් වලින් යද්දි පොඩ්ඩක් වටේ තමයි යන්න වෙන්නේ මැප් එකෙන් පෙන්නන්නේ අපි දැන් යන ගමන් තමයි ඉන්නේ අපි දැන් ඉස්සරහට ගිහලා බලමු ওই වගේ ප්ලේස් එකකට අපි වැටෙයිද කියලා එතනම් පොඩ්ඩක් අපි නම් අද පොඩ්ඩක් වැසිබර කාලගුණයක් තියෙන වෙලාවක ආවේ ඇත්තටම පරිසරය නම් ගොඩක් සීතලයි ගස්වල පිරලා තියෙනවා අපි ඉස්සරහට ගිහලා බලමු ඊට වඩා ලස්සන වෙන්න ඕනේ ඉස්සරහා නිකන් පාර හරියටම දන්නේ නැහැ මම කට්ටෙන් අහහා තමයි ගියේ මොකද මාත් යන්නේ පළවෙනි පාරට කෙනෙක් කිව්වා මේ පැත්තට යන්නේ කියලා අපි ඉස්සරහට ගිහිල්ලා බලමු වාහන බයික් එක දාගන්න තැනක් අද අපි ඉරිදා දවසක තමයි ආවේ ඉන්න කට්ටියත් එක්ක ඉන්නවා ඒ හින්දා අද බය වෙන්න දෙයක්වත් නැහැ පල්ලියත් ඇල්ලලා තියෙන්නේ ඇතුළට යන්න පුළුවන් වුණොත් ගිහිල්ලා බලමු දරියස් වෙනක ඉන්නවා අපි හොම ඉස්සරහට යනකොට අපිට ඇන්ටි කෙනෙක් හම්බුණා ඒ ඇන්ටි අපිට පාරක් කිව්වා මේ ඒ ඇන්ටි මේ මේවා තමයි විකුණන්නේ ඉටිපන්ද ඊට පස්සේ අපිට ඉටිපන්දම කරගෙන ජේසු පීටයි කියලා කිව්වා අපි ඊට පස්සේ ඉටිපන්දම් අරගෙන දැන් යන ගමන් අපි ගිහලා පත්තු කරනවා අපි දැන් ඇතුළට ආවා අපි බයික් එකේ මේ තැනක දැම්මා එතන පාක් කරලා අපි දැන් ඉස්සරහට යන ගමන් ඉටිපන්දම් ටිකත් අරගෙන පත්තු කරලා පොඩ්ඩක් කට්ටිය නම් ඉන්නවා ගොඩක් බස් වලත් ඇවිල්ලා ඉන්නවා අද ඉරිදා දවසක් නිසා ඇත්තට මෙතන හරිම ලස්සනයි හැම කෙනෙක්ම වෙලා බලන්න
බලන්න කියලා තමයි මම කියන්නේ. පුළුවන් හැම වෙලාවකම නිදහස්ම තැන. එතනම කැලණි පන්සලට ගිහිල්ලා තියෙන කට්ටිය බෞද්ධ කට්ටිය ඉන්නවා. ඒ බෞද්ධ කට්ටියට සාමාන්‍යයෙන් ගොඩක් කට්ටිය ගිහිල්ලා තියෙන කැලණි පන්සලට. ඒ වගේම සුන්දරම ලස්සන තැනක් මෙතන. ඊටත් වඩා ලස්සන ඒ වගේ මන්නම් වෙන්නේ. ගොඩක් කට්ටිය ඇවිල්ලා තියෙන. ඉතින් මේකේ ක්‍රිස්තියානි කට්ටිය විතරක් නෙමෙයි බෞද්ධ කට්ටියත් එනවා. ගොඩක් ලස්සන තැනක් ඇවිල්ලා බලන්න නෙවෙයි. අර සමහර තැන් මෙතන වීඩියෝ කරන්න දෙන්නේ නැහැ. මම පුළුවන් විදියට පුළුවන් තැන් වීඩියෝ කරලා එවන්නම්. ඒ වුණාට මෙතනට ඇවිල්ලා බලුවොත් තමයි මේ සුන්දරත්වය ඇත්තටම දැක්. මෙතෙන්ට ඇත්තට ආවට පස්සේ නම් මන්න යන්න ඉදෙන්නේ නැහැ. මෙතන ඇත්තටම පරිසරය හරිම සුන්දරයි, ලස්සනයි. බලන්න දේවල් ගොඩක් තියෙනවා. දවසක්ම යනවා මෙතන බලන්න. නිදහසේ කතා කරලා ඇවිදින්න නම් ලස්සනම තැනක්. පල්ලියත් හරිම ලස්සනයි. හැම කෙනාටම එන්නත් පුළුවන්. ඇවිල්ලා නිදහසේ බලන්න තමයි තියෙන්නේ මේ සුන්දරත්වය. මේ ඉතින් මම තමයි ඉතින් මේ හෙල්මට් එක නැත්තම් ඇත්තටම සුපිරි තැන. මේ හෙල්මට් එක අතේ තියාගෙන වරදිනේ බයික් වල යන ගොඩක් කට්ටිය දන්නවා. ඉතින් හෙල්මට් එක තමයි ප්‍රශ්නේ අපේ. ඇත්තට මේ වගේ තැනක ඇවිල්ලා මෙහෙම ඇවිදින්න තියෙන එකත් ගොඩක් හොඳයි. හිතට හරියම සැනසීම ඇත්තටම. ඇවිල්ලා නැති කට්ටියට මම කියන්නේ ඇවිල්ලා බලන්න. මේ පැත්තෙන් පොඩි ගඟකුත් යනවා. මොකක්ද කියලා නම් හරියටම දන්නේ නැහැ. දන්න කෙනෙක් ඉන්නා නම් කමෙන්ට් එකක් දාන්න. ගොඩක් කට්ටිය ඇත්තටම මේ පල්ලියේ එනවා. මේ පැත්තේ නම් කියන්නේ කොළඹ කැලණිය ඒ ආවට ගොඩක් කට්ටිය එනවා. ඉතින් ගොඩක් දුර කට්ටියට මේ වගේ දෙයක් දකින්න අමාරුයි. ඒකයි ඉතින් පුළුවන් විදිහට වීඩියෝ එකක් පුළුවන් වෙලාවක දාන්න. ඇත්තටම ගම්වල නම් ගොඩක් මේ වගේ ලස්සන පාරවල් තියෙනවා. උනාට ඇත්තටම කොළඹ ආවට ඉන්න අපි වගේ කට්ටිය නම් ඇත්තට මේ වගේම ගස්තල් පිරිච්ච තැන් ටිකක් අඩුයි. කැලණි මංසල වගේ තැනක් තමයි තියෙන්නේ. ඒකත් දැන් ටික ගස් අඩු වෙනවා. ඉතින් මේ වගේ තැන් ඉතින් අපි ආරක්ෂා කරගන්න ඕනේ. ඇත්තටම ආවම කිසිම දෙයක් විසික් කරන්න එපා. ඇත්තටම මෙතන ලස්සනට තියෙනවා. ඒ වගේ ලස්සන දැකගත්තොත් තමයි අපිට ඊළඟ දවසේ ඒ වගේ තැනකට යන්න පුළුවන්. අපි අද ආවේ නම් මේ බයික් එකේ තමයි. මේක ඉලෙක්ට්‍රික් බයික් එකක්. මේකේ Zoom X-Ray කියලා තමයි මේකේ නම නම් තියෙන්නේ. මේ බයික් එක ඇත්තටම ලස්සන බයික් එකක්. ඒක ලොකයක් තියෙනවා. මම නම් සාමාන්‍යයෙන් කිලෝමීටර් 13ක් වගේ තමයි තියෙන්නේ. මම නම් කිසි ප්‍රශ්නයක් නැතුව මේකේ මම දැන් ආවා. සස්පෙන්ෂන් උනත් හොඳින් තියෙනවා. ඉතින් සාමාන්‍යයෙන් අවුලක් නැහැ. සාමාන්‍ය පදින කෙනෙක්ට මම නම් ඉතින් අත්තා බයික් එකක් තියෙනවා. ඒක කිසි ප්‍රශ්නයක් නැහැ මේකේ. ඒ වගේ කෙනෙක්ට ඉතින් සාමාන්‍ය මේක අවුලක් නැහැ කියලා මම හිතනවා. එහෙනම් මේ වීඩියෝ එක මෙතනින් ඉවරයි. ඇත්තටම වීඩියෝ එක හොඳයි නම් ලයික් එකක් දාලා සබ්ස්ක්‍රයිබ් කරන්න. මගේ හැඩකාරයවත් පොඩ්ඩක් බලලා යන්න.